සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ජෙනරල් පවර් ඉලෙක්ට්‍රික් ආයතනයේ තවත් අලුත් YouTube වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් අපි අරගෙන ඉන්නේ විදුලි සහ විද්‍යුත් ශිල්පීන්ට නැතුවම බැරි උපකරණ. කොටින්ම කිව්වොත් මේ මල්ටිමීටරයක්. නමුත් එසේ මෙසේ මල්ටිමීටරයක් නම් නෙමෙයි. මේ තමයි Aneng ST209 ඩිජිටල් ක්ලෑම්ප් මල්ටිමීටරය. පිටතින් පොඩියට පෙනුනත් අපි පෙලක් පිට දකින මැනුවල් රේන්ජ් මල්ටිමීටර් වල දහසකුත් එකක් ඔප්ෂන් අතර දකින්නේ නැති විශේෂාංග කිහිපයකුත් මේ පුංචි මල්ටිමීටරේ දකින්න ලැබෙනවා. මල්ටිමීටරේ පවුච් එක ඕපන් කරලා බලනකොට මීටරයට අමතරව මැනුවල් එකත්, ෆෝබ් කේබල් කට්ටලයත්, ඒ වගේම පුංචි තර්මෝකපල් එකකුත් අපිට හමු වෙනවා. ඔටෝ රේන්ජ් ක්‍රමයට AC වෝල්ට් 750ත් DC වෝල්ට් 1000ක් දක්වාත් විහිදෙන මිනුම් පරාසයකුත්, ධාරිත්‍රක මැනීමේ හැකියාවකුත්, උෂ්ණත්වමාන පහසුකමකුත්, non contact voltage detection පහසුකමකුත් මේ තියෙන ඩයල් එකේ ඇතුළත්. එතනින් එහාට ගියාම ඩිස්ප්ලේ බෑක්ලයිට් පහසුකමත්, අඳුරේ වැඩට පොඩි උදව්වක් වෙන්න පුංචි ෆ්ලෑෂ් ලයිට් එකකුත් අමතර පහසුකම් විදියට දැක බලා ගන්න පුළුවන්. මේ මල්ටිමීටරේ එතනිනුත් එහාට ගියාම දකින්න ලැබෙන වැදගත්ම අංගය තමයි මේ කරන්ට් ක්ලෑම්ප් එක. ක්ලෑම්ප් එක පාවිච්චි කරනකොට අපි වග බලා ගන්න ඕනේ ලයිව් සහ නියුට්‍රල් වයර් අතරින් එක වයර් එකක් විතරක් තෝරගන්න. කොහොමත් කරන්ට් ක්ලෑම්ප් එකක් වැඩ කරන්නේ තනි අතකට තනි සන්නායකයක් කරා ගලන ධාරාවක් නිසා ඇතිවන හෝල් ආචරණය කියන සංසිද්ධිය ප්‍රයෝජනයට අරගෙන. කොහොම නමුත් විශාල ධාරාවක් ගලන පරිපථවලදී වඩාත් පහසුවෙන් සහ ආරක්ෂිතව ධාරා අගයන් මනින්න ක්ලෑම්ප් එකකින් දෙන්නේ බොහොම වටින සහයෝගයක්. මේ මල්ටිමීටරේ තාක්ෂණික දත්තවලට අනුව ඇම්පියර් 600ක් දක්වා ආරක්ෂිතව බය නැතුව මනින්න මේ මීටරයට පුළුවන්. නිරවද්‍යතාවය අතින් ගත්තම 6000 කවුන්ට්ස් කියන ඇල්ගොරිතමයට අනුකූලව උපරිම දශම ස්ථාන 3ක නිරවද්‍යතාවයක් ඇතුව මේ මීටරයට මෙනුම් කරන්න පුළුවන්. ඉතින් වෙනද පොලේ සහනදායි මිලකට ලබා ගන්න පුළුවන් වෙන මල්ටිමීටර අතර විශිෂ්ටයක් විදිහට නම් කරනවා හැර මේ Aneng ST209 ගැන කියන්න තවත් අටුවා ටීකක් නැති තරම්. ඉතින් ඔබේ අවශ්‍යතාවයට මේ පැකේජ් එක ගැලපෙනවා නම් අදම ජෙනරල් පවර් වෙබ් එකට ඇවිත් ඔබේ Aneng ST209 මල්ටිමීටරය වෙන් කරවා ගන්න.